Hello welcome back to my channel. ඉතින් ගොඩක් කාලෙකින් අද vlog එකක් කරන්නේ. මම හිතන්නේ නුවරලින් පස්සේ අපේ vlog එකක් කරන්නේ. අද වීඩියෝ එක අපි shops 3කට යනවා. ඒ කියන්නේ shopping vlog එක. shopping vlog එකක් කිව්වට ඉතින් එච්චර ලොකු shopping එකක් නෙවෙයි. සාමාන්‍ය normal shopping vlog එකක් තමයි අද කරන්නේ. shops 3කට යනවා. තව දෙයක් කියන්න ඕන. කලින් මගේ channel එකේ මම channel එකේ නම වෙනස් කරා. මගේ කලින් නම තිබුණේ Daisy Trails කියලා. පස්සේ මම මගේ නම දාගත්තා Yumi D Silva කියලා. මගේ TikTok එකේ නම තමයි YouTube එකේ තියෙන්නේ. TikTok එකේ නම Yumi. මේකේ නම Yumi D Silva. ඔයාලට මේක දැනටමත් දන්නවනේ. මාව subscribe කරපුවා දැනටමත් දන්නවා. ඉතින් අද vlog එක ඉතින් shops 3කට යනවා. ඒකට ගිහිල්ලා මම මොකද කරන්නේ මොනවද ගන්නේ කියලා ඔයාලට අද වීඩියෝ එක ගේන්නේ ඒ ටික. කොටුවට ගිහිල්ලා මේ කතරගම යන එක පුළුවන්. අද මම යන්නේ මෙයත් එක්ක. අපේ අම්මා ඩ්‍රයිවර් අම්මා. කතා කරන වේගය වැඩි. පොඩ්ඩක් නතර වෙවි කියන්නේ නැවතිල්ලේ. ඔයාලටත් එහෙමද? මම කතා කරන වේගය වැඩිද? මගේ මොනවාරි අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මට ඒ ගොඩක් අය කියනවානේ මම කතා කරන වේගය වැඩි කියලා. ඔයාලටත් ඒක තේරෙන්නේ නැද්ද? ගාල්ලේ නිසා වෙන්නේ. ගාල්ලේ ඔව් ඇත්තනේ අපි ගාල්ලේනේ. දකුණේනේ. ගාල්ලේ නිසා වෙන්නේ නැති. මගේ මොනවාරි අඩුපාඩු තියෙනවා නම් මට කියන්න. හරිද? මම ප්‍රින්සිපල් ඉන්න මේ සෝදර්මන් සපු යන ගමන් ඉන්නේ අපි දාම ස්පාරක ළඟ කියන්නේ සී රෝඩ් එකේ. අපි ඉස්සල්ලාම යන්න හිතන් ඉන්නේ කොහෙද? අම්මේ. ආකේට්. පින්ක් ආකේට්. මෙන්න මේක මාර්තු ඕපන් කරනවලු. තාම නෑ වුණාට. තාම අදන ගම. පිට මුලින්ම යන්නේ පින්ක් ආකේට් එකට. පින්ක් ආකේට් එකේ මොනවද ගන්න කියලා බලමු. මේ තියෙන්නේ අපේ ගාලේ ලස්සන මුහුදු තීරේ. මේ වලට පේනවනේ ලස්සනයිනේ. ලස්සනයිනේ හලෝ. බලන්න හසත් එක්ක මොකද ලස්සන. අර කොටු ඔරලෝස. අර බලන්න. අපේ අම්මා තමයි මට කියන්නේ අර තැන් ටික පෙන්වන්නේ කියලා. අර ඔරලෝසුවත් පෙන්වන්නලු. අර අම්මා තමයි කියන්නේ. මම වීඩියෝ කරන හැටි අපේ අම්මා තමයි මට කියන්නේ මෙන්න මේ ටික පෙන්වන්න මේ ටික කියන්න. ඔයා වීඩියෝ කරන්නේ ෂෝට් වීඩියෝස් විතරයි මම දාන්නේ. මට වීඩියෝ කරන්න කම්මැලි හලු. එඩිට් කරන්න ගියාමත් එපා වෙනවා. වොයිස් දෙන්න ගියාමත් එපා වෙනවා. මම ඉතින් හිතාගත්තා වීඩියෝ කරන ගමන් වොයිස් එක දෙන්න. නැත්තම් අනේ එපා වෙනවා. අනික මේ එඩිට් කරනකොට වොයිස් එක දෙන්න ගියාම කිසිම ෆීලින් එකක් නැහැ. ඇයි වොයිස් එක දෙන්නේ පස්සේනේ. අපි දැන් ආව සුන්දර අපේ ගාලු පුරවරයට. මේ ලස්සනයිනේ. ලස්සනයිනේ. ඒ අම්මගෙන ග්‍රවුන්ඩ් එකක් පෙන්නන්නලු මේ. ඔයාලා දැකලා නැහෙනේ හලෝ. මේ තියෙන්නේ අපේ බස් ස්ටෑන්ඩ් එක. මේ ලස්සනයිනේ. මාර ගතියනේ. ලංකාවේ දිගම බස් ස්ටෑන්ඩ් එක. ඔව් මේ තියෙන ලංකාවේ දිගම බස් ස්ටෑන්ඩ් එක. ඒ වගේම ලස්සන බස් ස්ටෑන්ඩ් එකනේ. බලන්න ලස්සනයිනේ. අපි දැන් පින්ක් ආකේඩ් එකට යන්නේ. පින්ක් ආකේඩේ කොච්චර ලොකු පාකින් එකක් තිබ්බත් අපේ අම්මට තන පාක් කරන්න හරි අමාරුයි. අපේ අම්මට වෙනම පාකින් එකක් හදන්න පාක් කරන්න. නැත්තම් හරි අමාරුයි. දැන් අපි මේ හද්ද දුර ගෙවාගෙන යනවා කාර් එක නවත්තන්න. මේ ඉඩක් නැහැ. අච්චර පින්ක් ආකේඩ් එක හැපෙද්දී පාකින් එකක් තියෙද්දි හද්ද දුර ගෙවාගෙන යනවා මේ. ඒ පාර පයින් එන්න එපා පින්ක් ආකේඩ් එකට.
මේ දාන තැනක් නෑ නේ පපා. නෝ දාන තැනක් නෑ ඉතින් අපිට. දැන් අරේ කොනේ නවත්තලා පයින් එන්න ඕන. කොහෙත් නවත්තන ඉඩ නෑද? ඔව් ඉඩ නෑ. බිසි දවසක්. අපි මෙතන ඉන්නේ. දැන් අපි අරහේ හද්ද දුර ගෙවාගෙන යන්න ඕන අන්න අරහෙට. අර ඈත. මේ මෙයාට අලුතෙන් පාකෙන් හදලා දෙන්න ඕන. මේ තියෙන හලෝ අපේ රේල්වේ ස්ටේෂන් එක. අරහේ පාකින් එක අරහේ කාර් එක පාක් කළා මේ හද්ද දුර අපි දැන් මේ ඇවිදගෙන යන්නේ. මේ අර හද්ද ඇතුලේ තියෙන්නේ මේ දැන් මේක. දැන් අපි මේ ටික ඇවිදගෙන යනවා. මේ ස්ටෑන්ඩ් මේ හරි හලෝ වීඩියෝ කරන්නත් ලැජ්ජ. මේ අතර මේ ඉඳ තියෙන කට්ටිය ඒක බලනවනේ මේ හෙන සෙලිබ්‍රිටි සීන් එකේ. ලැජ්ජයි යන්නේ. ඒ නිසා මෙච්චරයි මම අද මේ ටික කරන් යන ටික. අතරට ගිහිල්ලා විදිහට පෙන්නන්න. දැන් කොනේ පාක් කරලා පින්කාකේට ෆයින් යන අපි දෙන්න මේ. ඔයාලා දන්නවනම් හොඳ පාකින් නැහැ අපේ අම්මට අද වෙන පින්කාකේට එකට යන්න. හොඳේ. හලෝ පින්කාකේට් එකට මේවා දැක්කම පිස්සු හැදෙනවා මෙන්න. ලස්සනයිනේ. යාවා. දැන් යන්න හදන්නේ 12 මහේට. නේ? 12 මහේට. එහෙනම් අමාරුයි ඉතින් අපි මේ හද්ද දුර වාහන නවත්තරනේ ගියේ. මේ පේනනේ දාඩි දාලා. වැස්ස තෙමෙතෙමි අපි ආවේ. ආකේඩෙන් කොච්චර බඩු ගත්තත් මෙච්චර තමයි බෑග් එක. මේ සයිස්. මම මේ ගතිපු බඩු වල වීඩියෝ එකක් වෙන වීඩියෝ එකකින් අරන් එන්න. ඒක දැන් පෙන්නන්නේ නැහැ. ඒක වෙනම බ්ලොග් එකකින් අරගෙන එන්නම්. අපි දැන් යනවා 12 මහේට. 12 මහේට කො 12 මහේට යන්නේ නැහැ. මෙතනින් පාකින් මේ පාකින් එක ලොකුයිනේ. ඒ නිසා අපේ අම්මට ලේසි. මේ පාකින් එකට දාලා අන්න අර අරලිය කියලා තියෙන්නේ. අන්න ඒ කඩේට තමයි යන්නේ. ඒකේ ෆ්‍රොක් මාර කලෙක්ෂන් එකක් තියෙනවා. මේ අපි යන්නේ ඒකට. මෙතනින් මේ වාහනේ දාලා අපි ඒකට තමයි යන්නේ. 12 මහේට යන්නේ නැහැ. අන්න අර ෂොප් එකට අර තියෙන අරලිය. අපි ආවා 12 මහේට. අපි ඒ බඩුත් ගත්තා අරලියායකින් ගත්තා 12 මහෙත් ගත්තා නැත්නම් හරියන්නේ නැහැ පාකින් එකේ වාහනේ දාලා දැන් අපි යනවා ෆැෂන් නෝවා අපිට අමතක වුණානේ පින්කාකේඩ් එක පැත්තෙන් ගිහලා ෆැෂන් එකට යන්න. ඉතින් දැන් අපි ආයි යනවා ෆැෂන් නෝවා එකට. හරි මහන්සි වුණාට අවුලන්නේ වාහනේ දාන්න හරියටම විද්‍යාලෝක ඉස්සරහා. මඩ එතන බලමුනේ මේ හොඳයිනේ. ඒ අම්මර්තෙන් පාකින් එකයි සුපීටම තියෙනවා. නැත්තම් බෑ වාහනේ පාක් කරන්න. අතනත් හොඳයිනේ. යා. අපි ගත්තා දැන් ෆැෂන් නෝවා එකකින් මේ ඒකේ වීඩියෝ කරන්න බැරි වුණානේ. ඒකේ සෙනඟ වැඩි. දැන් අපි ගෙදර යන්නයි හදන්නේ. දැන් අපි ගෙදර බලා පිටත් වෙන්නයි හදන්නේ. අන්තිම මොහොත ඔයාලට ගාල්ලා පෙන්නනවා. මන් තරම් කවුරුත් ඔයාලට ගාල්ලා පෙන්නන්නේ නැතුව ඇති මේ. මේ දින මේ පෝස්ට් ඔෆිස් එක. මේ දැන් වෙලාව හරියටම කීයද? 4:50යි. අපි දැන් ගෙදර යන්නයි හදන්නේ. අද දවසේ මෙච්චරයි වැඩ. මහන්සි වුණාට ඉතින් ලොකු අවුලක් නැහැ shopping කරන්න නේ. යාළුවා මම උනාමද shopping කරන්න. ඔව් අද මුකුත් කෑවෙත් නැහැ. පැටිස් එකක් විතරයි ගත්තේ කන්න ආද. ෂිට්. අවුලක් නැහැ. ඉතින් අර බඩු ටික ගත්තනේ. මම අද ගත්තේ ඒ shops තුනෙන් ගත්තේ මොනවද කියලා වෙනම vlog එකකින් අරන් එන්නම්. ඒ ටික දැන් පෙන්නන්නේ නැහැ. මම මෙතනින් vlog එක ඉවර කරනවා අද දවසේ. ඒ වීඩියෝ එක වෙන දවසක අරගෙන එන්නම්.
යනවටත් දවස ගැන මොකද හිතෙන්නේ? මට ඉතින් ඔයත් එක්කනේ හැම දවසම එපා වෙන එක තමයි තියෙන්නේ ඇවිදලා. දැක්කනේ අපේ අම්මගේ උත්තරේ. ඔන්න ඔහමයි උනේ. මගේ පර්ස් එකේ 20 වෙනි එක විතරයි. එච්චරද කියන්න තියෙන්නේ? ඔව් ඉතින් එච්චර තමයි. ඉතින් මට නේ අමාරුද? ට්‍රැෆික් එක කුපාක පාක ගිහලා හොඳ ගන්න. ඔන්න ඔච්චරයි ඉතින් උනේ. තේරෙන්නේ අපේ අම්මගේ කියප එකත් හරිනේ. අද දවසට ඔච්චරයි. එහෙනම් vlog එක මෙතනින් ඉවරයි. ගත්ත මොකද කියලා ආපහු vlog එකෙන් අරගෙන එන්නම්. එහෙනම් bye bye. මතක තියාගන්න මගේ channel එකේ නම Yumi Vlogs. Yumi Vlogs නෙවෙයි. sorry. Yumi Disilva. එහෙනම් තව වීඩියෝ එකක් කරන්න නෑ මම නවත්තනද මන්නේ මිනිස්සයා. පරිස්සමින් ඉන්න. bye bye.